2024 A-level ප්‍රශ්නාංක 3 පරමාණුක ක්වොන්ටම් අංක n සමානයි 3 ml සමානයි ඍණ 1 සහ n සමානයි 4 ml සමානයි ඍණ 1 තිබිය හැකි කාක්ෂික සංඛ්‍යාව කොපමණද? හරි මේ ප්‍රශ්නෙට අපි උත්තරේ ගන්නකොට මුලින්ම දැනගමු මොකද්ද මේ ක්වොන්ටම් අංක සහ ක්වොන්ටම් කුලක කියන්නේ කියලා. අපිට තේරෙන විදිහට ලේසියෙන්ම කියනවා නම් ගෙවල් වලට ඇඩ්‍රස් දෙනවනේ. එතකොට ඒ ඇඩ්‍රස් එකේ අපි ගිහිල්ලා හොයාගන්න පුළුවන් ඒ ගෙදර කොතනද තියෙන්නේ කියලා. ඒ විදිහට මොකක් හරි පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝනයක් කොතනද තියෙන්නේ කියලා හරියටම නිශ්චිතව හොයාගන්න තමයි මේ විදිහට ක්වොන්ටම් කුලකයක් දෙන්නේ. ඒතර ක්වොන්ටම් කුලකයකින් කියවෙන්නේ එතන බලුවොත් ඉලෙක්ට්‍රෝන එක ඇඩ්‍රස් එක. ඉලෙක්ට්‍රෝනය කොතනද තියෙන්නේ කියලා. හරි අපි බලමු මොනවද මේ ක්වොන්ටම් කුලක කියලා. ප්‍රධාන ක්වොන්ටම් කුලක හතරක් තියෙනවා. හරිද? ඒ හතර තමයි එකක් තමයි n. n නැත්තම් ප්‍රධාන ක්වොන්ටම් අංකය. l කියලා කියනවා උද්දිකාංශ ක්වොන්ටම් අංකය. ml කියලා කියනවා චුම්බක ක්වොන්ටම් අංකය. ms කියලා කියනවා භ්‍රමණ ක්වොන්ටම් අංකය. එතකොට මේ n කියන එකකින් කියවෙන්නේ අදාළ ඉලෙක්ට්‍රෝනේ කොයි ශක්ති මට්ටමේද? එහෙම නැත්තම් කොයි ආවර්තයද තියෙන්නේ කියන එක තමයි මෙතනින් කියවෙන්නේ. ඊට පස්සේ l. l කියන්නේ උද්දිකාංශ ක්වොන්ටම් අංකය. උද්දිකාංශ ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ දැන් යම්කිසි ශක්ති මට්ටමක් ගත්තාම ඒකේ තියෙන්න පුළුවන් s කාක්ෂික තියෙන්න පුළුවන් p කාක්ෂික තියෙන්න පුළුවන් d කාක්ෂික තියෙන්න පුළුවන්. තව ඒ විදිහට තව f කාක්ෂික එහෙමත් තියෙන්න පුළුවන්. අපි කතා කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ අදාළ කොයි කාක්ෂිකයේද ඉලෙක්ට්‍රෝනේ තියෙන්නේ කියන එක තමයි l වලින් කියවෙන්නේ. ඊට පස්සේ බලමු මොකද්ද මේ ml කියන්නේ කියලා. ml වලින් කියවෙන්නේ දැන් අපි හිතමු p කාක්ෂිකයක් ගත්තා. p කාක්ෂික ගත්තොත් p කාක්ෂික තුනක් තියෙනවා. එතකොට මේ p කාක්ෂික තුනෙන් පළවෙනි එකේද දෙවෙනි එකේද තුන්වෙනි එකේද අදාළ ඉලෙක්ට්‍රෝනය තියෙන කියන එක තමයි ml වලින් කියවෙන්නේ. ඊට පස්සේ ms කියන්නේ දැන් මේකට පිරෙන්න පුළුවන් එක කාක්ෂිකයකට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන දෙකක් නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙක හැම වෙලාවෙම තියෙන්නේ ඒවත් කැරකෙන දිශාව වාමාවර්තව හෝ දක්ෂිනාවර්තව. ඒ දෙක يعني එකක් වාමාවර්ත නම් අනිත් ඉලෙක්ට්‍රෝනේ දක්ෂිනාවර්තව තියෙනවා. එකම පැත්තට කැරගෙන්නේ නැහැ. එතකොට ඒක නිරූපණය කරන්න තමයි ms අගය ගන්න. මේවට කොහොමද අංක දෙන්නේ කියලා බලමු. එතකොට n කියලා කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමේ ප්‍රධාන ක්වොන්ටම් අංකය. එහෙම නැත්නම් යම්කිසි ආවර්තය මොකක්ද කියන එක. එතකොට මේකට අපි අංක දෙනකොට නිකම්ම සාමාන්‍ය විදිහට 1 2 3 ඔය ආකාරයට දෙන්න පුළුවන් අංක දෙනකොට. ඊට පස්සේ මේ L ට අගයන් දෙනකොට දැන් L ට අගයන් දෙනකොට අපි ගන්න අදාළ මොකද n අගයත් එක්ක තමයි ගන්නෙ. එතකොට L ට තියෙන්න පුළුවන් උපරිම අගය අපි ගන්නේ මෙන්න මේ ප්‍රධාන ශක්ති මට්ටමට වඩා එකක් අඩුවෙන්. ඒ කියන්නේ n යම් කිසි ප්‍රධාන ශක්ති මට්ටමේ n කියලා හිතුවොත් n ට වඩා එකක් අඩුවෙන්. ඒක තමයි L ට යන්න පුළුවන් උපරිම අගය. අපි හිතමු n සමානයි 3 වුණා කියලා. n සමානයි 3 වුණොත් 3 ඍණ 1 සමානයි 2යි. ඒ කියන්නේ L ට යන්න පුළුවන් උපරිම අගය තමයි 2යි කියලා කියන්නේ. එතකොට මේකෙන් කියවෙන්නේ L ට තියෙන පුළුවන් උපරිම අගය 2යි විදිහට. L ට තියෙන පුළුවන් එකම අගය 2යි කියලා කියවෙන්නේ නැහැ. මේකෙන් කියවෙන්නේ L ට තියෙන පුළුවන් උපරිම අගය 2යි. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් තියෙන පුළුවන් පූර්ණ සංඛ්‍යාව ඔක්කොම තියෙන පුළුවන් 2 දක්වා. ඒතර බිඳුව 1 2 මේ විදිහට තියෙනවා. එතකොට මේ තමයි උපරිම අගය. බිඳුවේ ඉඳලා පූර්ණ සංඛ්‍යාව හැම එකම තියෙන පුළුවන් 2 වෙනකම්. එතකොට මොනවද මේ බිඳුව 1 2 කියන්නේ කියලා බලමු. බිඳුව මොකක් හරි දැන් තුන්වෙනි ආවර්තය ගත්තොත් එහෙම තුන්වෙනි ආවර්තය අපි කියනවා S කාක්ෂිකයක් තියෙනවා P කාක්ෂික තියෙනවා හිස් D කාක්ෂික තියෙනවා. එතකොට අපි දන්නවනේ දැන් දෙවෙනි ආවර්තය ගත්තොත් එහෙම S කාක්ෂික සහ P කාක්ෂික තමයි තියෙන්නේ. එතකොට මේ බිඳුවෙන් කියවෙන්නේ S කාක්ෂික ගැන. මොකක් හරි ඉලෙක්ට්‍රෝනේ තියෙන්නේ S කාක්ෂික ගැන එතන බිඳුවක් එනවා. එකයි කියලා කියන්නේ P කාක්ෂිකයක්. එතකොට ක්වොන්ටම් කුලකයේදී මෙතන L සමානයි 1යි කියලා කියන්නේ ඒ අදාළ ඉලෙක්ට්‍රෝනයේ තියෙන P කාක්ෂිකයක. ඒ විදිහටම 2යි කියන්නේ D කාක්ෂිකයක්. 3 කියලා තිබ්බොත් F කාක්ෂිකයක්. F කාක්ෂිකය නම් අපි ඉගෙන ගන්නේ නැහැ. එතකොට ওই විදිහට ගන්න පුළුවන්. ඊළඟට මේ ml අගයන් කොහොමද දෙන්නේ කියලා බලමු. ml අගයන් දෙනකොට අපි යම්කිසි දැන් ඒගොල්ලෝ අපිට ක්වොන්ටම් මොකක් හරි කුලකයක් දෙන්න පුළුවන්. එහෙම නැති අපි හිතුවොත් මොකක් හරි මේකක් ගන්නවා කියලා L ට තියෙන්න පුළුවන් අගය විදිහට එයාලා 1 දීලා තිබ්බා කියලා හිතන්නකෝ. එතකොට මෙතන n සමානයි 3යි L සමානයි 1යි. ඒක එතකොට මේ දෙකම එන්න ඕනේ කියලා එකක් නැහැ. මේ තුනෙන් කැමති එකක් වෙන්න පුළුවන්. එතකොට L සමානයි 1යි නම් ml ට යන්න පුළුවන් අගයන් වෙන්නේ මෙන්න මේ දීලා තියෙන L අගේ ඍණ සංඛ්‍යාව සිට
ධන සංඛ්‍යාව වෙනකන් සංඛ්‍යා රේඛාවේ විදිහට බිඳුවත් එක්ක. ඒ කියන්නේ මෙතෙන්ට ml ට තියෙන පුළුවන් අගයන් තමයි ඍණ 1 බිඳුව සහ ධන 1. මෙන්න මේ අගයන්. අපි හිතමු ml සමානයි L සමානයි 2 වුණා කියලා. ml සමානයි 2 වුණත් එහෙම ml ට තියෙන පුළුවන් අගයන් තමයි L සමානයි 2 කියන්නේ එයාගේ ඍණ පැත්තෙන් ඉඳන් ධන පැත්ත වෙනකන් සංඛ්‍යා රේඛාවේ විදිහට. ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 සහ ධන 2 තමයි තියෙන්න පුළුවන් අගයන් වෙන්නේ. එතකොට ඒව කොහොමද දෙන්නේ? දැන් මේ L සමානයි 1 කියන්නේ p කාක්ෂික කියන්නේ. අපි දන්නවා p කාක්ෂික නම් 3යි තියෙන්නේ. දැන් 2යි කියන්නේ d කාක්ෂිකනේ. d කාක්ෂික 5ක් තියෙනවා. මේ විදිහට d කාක්ෂික 5ක් තියෙනවා. එතකොට ml අගයන් දානකොට මෙන්න මේ තියෙන p කාක්ෂිකයේ වඩාත්ම ඒ කියන්නේ මැදින්ම තියෙන එක බිඳුව කියලා ගන්නවා. දකුණු අත පැත්තට තියෙන ඒවා ධන පැත්තට වැඩි වෙනවා. අගේ වැඩි වෙනවා. වම් අත පැත්තට තියෙන ඍණ පැත්තෙන් වැඩි වෙනවා. මේ විදිහට. මේක ගත්තොත් එහෙනම් මෙතන තමයි මැද එක බිඳුවයි. මෙයා ධන 1, මෙයා ධන 2, මෙයා ඍණ 1, මෙයා ඍණ 2. එතකොට අපිට මෙන්න මෙතනින් අගයක් දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනේ හරියටම කාක්ෂිකයේ කොතනද තියෙන්නේ කියලා. p කාක්ෂිකය කියන්නද p කාක්ෂිකයේ කොතනද තියෙන්නේ කියලා කියන්න පුළුවන් මේ අගයත් එක්ක. ඊට පස්සේ ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝනය කොහොමද තියෙන්නේ කියලා අපිට ms අගයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ms අගයෙන් සාමාන්‍ය ඉලක්කම විදිහෙන් දාන්නේ ධන භාගේ හරි නැත්නම් ඍණ භාගේ හරි. ඒ දෙකකින් ඕන එකක් වෙන්න පුළුවන්. එතකොට අපි බලමු මේ ක්වොන්ටම් කුලකයක් ලියලා මුලින්ම ක්වොන්ටම් කුලකයක් ලියලා බලමු. එතකොට ඉලෙක්ට්‍රෝනේ කොතනද තියෙන්නේ කියලා. ක්වොන්ටම් කුලකයක් විදිහට දීලා තියෙනවා 4 1 බිඳුව ධන භාගය. මේ විදිහට දීලා තියෙනවා. එතකොට අපි බලමු මේක කොතනද තියෙන්නේ කියලා. 4. දැන් මෙතන මේ තියෙන පිළිවෙලට ගත්තොත් එහෙම මුලින්ම තියෙන n ඊට පස්සේ l අගය තියෙනවා. ඊට පස්සේ ml අගය තියෙනවා. ඊට පස්සේ ms අගය තියෙනවා. එතකොට n සමානයි 4යි කියන්නේ මේක 4 වෙනි ආවර්තයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් වෙන්න ඕනේ. ඊට පස්සේ l සමානයි 1යි. L සමානයි 1යි කියන්නේ මේ L සමානයි 1 කියන්නේ p කාක්ෂිකය. මේක p කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක්. ml සමානයි බිඳුවයි. ml සමානයි බිඳුවයි කියන්නේ p කාක්ෂිකයේ මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් වෙන්න ඕනේ. ඒකේ ධන භාගය. ධන භාගය කියන්නේ තියෙන ඉලෙක්ට්‍රෝනයක්. එතකොට අපිට කියන්න පුළුවන් මේක 4p2 කියලා. 4 වෙනි ආවර්ත ප්‍රධාන ශක්ති මට්ටම 4යි. 1යි කියන්නේ p කාක්ෂික. ඊට පස්සේ මේ බිඳුව කියලා කියන්නේ මැද තියෙන එක. එතන මෙතන ඉලෙක්ට්‍රෝනේ පිරීලානේ මැද එක පිරෙන්නේ. එතකොට 4p2 ඉලෙක්ට්‍රෝනයක් කියලා කියන්න පුළුවන් මෙතන. හරි ප්‍රශ්නෙට උත්තරේ බලමු. n සමානයි 3 සහ ml සමානයි ඍණ 1. කාක්ෂිකයි. n සමානයි 4 සහ ml සමානයි ඍණ 1. හරි. මම බලන්නම්කෝ. n සමානයි 3 ගමු. n සමානයි 3 ගත්තොත් ml l ට තියෙන්න පුළුවන් අගය තමයි උපරිම අගය 2. l ට තියෙන්න පුළුවන් උපරිම අගය 2. ඒ කියන්නේ n ඍණ 1කින් තමයි මේක ගන්න. එතකොට මේකෙන් කියනවා බිඳුව තියෙන්න පුළුවන් 1 තියෙන්න පුළුවන් සහ 2 තියෙන්න පුළුවන්. මෙතනත් ඒක අරන් තියෙනවා. ඊට පස්සේ හරි මෙතන මේක තියෙන හින්දා මම උඩින් ගන්නම්කෝ n සමානයි 4යි කියන එක. n සමානයි 4යි වුණොත් මෙතන 3ක් කියලා වෙනවා. n ඍණ 1. එතකොට එහෙනම් තියෙන්න පුළුවන් අගයන් තමයි බිඳුව තියෙන්න පුළුවන් 1 තියෙන්න පුළුවන් 2 තියෙන්න පුළුවන් 3 තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ml අගයන් ගන්නකොට එයාගේ තියෙන l අගේ ඍණ පැත්තේ ඉඳලා ධන පැත්ත වෙනකන් බිඳුවත් ඇතුළත් වෙනවා. එතන මෙයාගේ බිඳුව මෙයාගේ ඍණ 1 බිඳුව ධන 1 මෙයාගේ තියෙන පුළුවන් ඍණ 2 ඉඳලා ධන 2 වෙනකන් මෙයාගෙත් ඒ විදිහටම ඍණ 3 ඉඳලා යනවා. මේ වෙනකන් ලියා ගන්න එයාලා අපෙන් අහන්නේ ඍණ 1 ගැනනේ. එතකොට මේක ගත්තොත් එහෙම ඍණ 1 ඒවා මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා. එතකොට මෙතනින් 3ක් තියෙනවා.
මේකේ ගත්තොත් එහෙම මෙන්න මේකෙන් ඍණ 1 එකක් එනවා. මේකෙන් ඍණ 1 එකක් එනවා. එතකොට මෙතනින් දෙකක් එනවා. එතකොට ඔක්කොම n සමානයි 3 ml සමාන ඍණ 1 වෙන කාක්ෂික දෙකක් තියෙනවා. මෙයාගේ n සමානයි 4 සහ ml සමානයි ඍණ 1 වෙන කාක්ෂික තුනක් තියෙනවා. එතකොට ඔක්කොම කාක්ෂික 5යි. උත්තර අංකය අංක 4.